පහන් පූජා කරන ගාතාව අහන්න බලන්න ඔය ඇත්තන්ගේ පොඩි අයගෙන්. සමහර වෙලාවට අපේ පොඩි හාමුදුරුවන්ගෙන් අහන්න බලන්න. කියන්නේ මොකද්ද? ඝනසාරප්පදිත්තේන දීපේන තම ධංසිනා. ඕකනේ කියන්නේ. දැන් පහනට දැම්මේ පොල් තෙල්ද කපුරුද? ඝනසාර කියන්නේ කපුරුනේ. ඒතර පහනට දැම්මේ කපුරු. ගාතාව කියන්නේ පහනට දැම්මේ පොල් තෙල්. ගාතාව කියන්නේ බුදුහාමුදුරනේ අපි කපුරු දාලා පහනක් පත්තු කරනවා. බොරුමයි කියන්නේ. ඒතර නිවැරදි වෙන්න ඕන මොකද්ද? ගන්ධතේ ලප්පදිත්තේන. දැන් මම අද ගාතාවක් කිව්ව අලුත් එකක් ඇහුණනේ. මොකද්ද? ඝන තම තම ජාලං ධංස වායෝ මුනින්දෝ අධිගතවර ඥානාලෝක හේතු හිතස්ස සිවපටි ලබනත්තං චාපි දිබ්බක්ඛි ඥානං දස බල මුනිනෝහං දීප පූජං කරෝමි. මොකද්ද තේරුම? ඝනතම කියන්නේ මොකද්ද? තම කියන්නේ අන්ධකාරයනේ. ඝනතම කියන්නේ ඝනාන්ධකාරය. ඝනතම තම ජාලං. තම ජාලං කියන්නේ අන්ධකාර දැල, අඳුරු දැල. මොන දැලද? මෝහාන්ධකාර ජාලය. එහෙනම් මෝහාන්ධකාරයේ නැමැති අඳුරු දැල ඝනතම තම ජාලං දංශ නැසුවා වූ ඉරල දැම්මා වූ වායෝ මුනින්දෝ දංශ වායෝ මුනින්දෝ. කවුද? ඒ නසා දැම්මා වූ මුනීන්ද්‍ර වෙච්ච බුදුරජාණන් වහන්සේ. දංශ වායෝ මුනින්දෝ අධිගතවර. උන්වහන්සේ අධිගමනය කරන්නට යෙදුනා වූ අධිගතවර ඥානාලෝක. ඒ අධිගමනය කරගත්තා වූ ඥානාලෝකයට හිත වූ හේතු හිතස්ස සිවපටි ලබනත්තං. සිවපටි ලබනත්තං. මොකද්ද සිවපටි ලබනත්තං කියන්නේ? මොකද්ද සිව කියන්නේ? සිව කියලා කියන්නේ ශාන්තිය හේවත් නිර්වාණය. සිවපටි ලබනත්තං. නිදා ගන්න අම්මලා ඇහැරිලා බණ අහන්න ඕන. තේරුණානේ? මෙච්චර දුර ගෙවාගෙන ඇවිල්ලා නිදා ගන්න නම් තේරුමක් නැහැ නේද? ඒස ඇහැරිලා බණ අහන්න අම්මලා නේද? දැන් එහෙනම් සිව පටිලබනත්තං කියන්නේ මොකද්ද? සිව හෙවත් නිර්වාණය, ශාන්තිය, පටිලබනත්තං ලැබීම සඳහා චාපි දිබ්බක්ඛි ඥානං. මොකද්ද? අපි නිබ්බක් මොකද්ද? චාපි දිබ්බක්ඛි ඥානං. දිබ්බ චක්කු ඥානය ලැබීම සඳහාද? දස බල මුනිනෝහං අහං මම දස බල මුනිනෝ දස බල මුනීන්ද්‍රයන් වහන්සේට දීප පූජං කරෝමි. මේ පහන් පූජා කරමි. අදමයි නේද ඇහුවේ? අදමයි නේද ඇහුවේ? ඝන තම තම ජාලං ධංස වායෝ මුනින්දෝ අධිගත වර ඥානාලෝක හේතු හිතස්ස